හෙලෝ එවරිවාන් කොහොමද ඔයාලට? ඉතින් අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ Christmas cookies. මම වීඩියෝ එක රෙකෝඩ් කරාට සවුන්ඩ් එක මොකක් හරි හේතුවක් හින්දා මියුට් වෙලා තියෙනවා. ඉතින් මට ආයෙමත් මේක වීඩියෝ කරන්න විදිහක් නැති හින්දා මං හිතුවා වීඩියෝ එකට සවුන්ඩ් එක වොයිස් කට් එකකින් දානවා කියලා. ඉස්සෙල්ලම කියන්න ඕන මම cookies ටික හැදුවේ එක දවසක. cookies ටික ඩෙකොරේට් කරන්නේ පහුව දවසේ. cookies ටික හදන දවස වෙනකොට මගේ කැමරා ස්ටෑන්ඩ් එක කැඩිලා තිබුණේ. ඒ හින්දා මට ෆෝන් එක සෙට් කරන්න විදිහක් තිබුණේ නෑ වීඩියෝ එක හරියට ගන්න. ඒ නිසා තමයි cookies ටික හදන විදිය මේ විදිහට වීඩියෝ කරේ. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙයි කියලා. මං පුළුවන් තරම් ඔයාලට පැහැදිලි වෙන විදිහට වීඩියෝ එක කරන්න උත්සාහ කරා. කොහොමත් මේ රෙසිපි එක මං කලින් දීලා තියෙන හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි නැති තැනක් තිබ්බොත් ඔයාලට පුළුවන් මගේ මේකේ ෆස්ට් වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඉස්සෙල්ලම අපි අපේ මික්සින් බෝල් එකට අපේ left over icing ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම බටර් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ හැන්දක් පාවිච්චි කරලා බටර් ටික සහ icing ටික හොඳට මික්ස් වෙනකන් කලවම් කරගන්න ඕන. මේකදී ඔයාලට බීට් එකක් පාවිච්චි කරනවා නම් වඩාත් ලේසි. විස්ක් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි හැන්දකින් උනත් පුළුවන් කියලා පෙන්වන්න තමයි මම මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා පෙන්වන්නේ. හරි. මේක මික්ස් කරන අතරේ තව පොඩි දේවල් ටිකක් කියන්නම්කෝ. ඉතුරු වෙච්ච icing වලින් මේ cookie එක හදාගන්නේ කොහොමද කියන එක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම මේ අද හදන sugar cookie එක ඉතුරු වෙච්ච icing වලින් විතරක් නෙමෙයි බටර් වලින් හදන්නත් පුළුවන්. බටර්, සීනි සහ පාන් පිටි විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ sugar cookie රෙසිපි එකේ link එක මම description එකේ දාලා තියන්නම්. මම ඒකෙත් වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාගාව left over icing තියෙනවා නම් ඔයාගාව ගෙදර ඉතුරු වෙච්ච icing තියෙනවා නම් ඔයාලට මේ cookie එක ඒ left over icing වලින් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගාව ඉතුරු වෙච්ච icing පොඩ්ඩක්වත් නැත්නම් ඔයාලට මේ cookie එක බටර්, සීනි සහ පාන් පිටි පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ මට්ටමට icing සහ බටර් ටික හොඳට මිශ්‍ර වෙලා ක්‍රීම් එකක් වගේ වෙනකන් බීට් කරගන්න ඕන. හැන්දකින් කලවම් කරත් මේක මේ විදිහටම එනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි ගත්ත නිල් පාට icing එක දැන් කොළ පාට වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ බටර් එකේ තිබ්බ කහ පාට ගතියත් එක්ක නිල් පාට මිශ්‍ර වෙලා කලර් චේන්ජ් එකක් වෙලා තමයි කොළ පාට හැදිලා තියෙන්නේ. දැන් අපි මේකට පාන් පිටි එකතු කරගන්නයි හදන්නේ. මේ වෙනුවට ඔයාලට කේක් පිටි පාවිච්චි කරන්නත් පුළුවන්. ඔක්කොම පාන් පිටි ටික එකපාර එකතු කරලා හිමින් සැරේ කලවම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාන් පිටි ටික කීප සැරයකට එකතු කරන ගමන් ටික ටික කලවම් කරන්නත් පුළුවන්. කොහොම හරි අවසානයේ අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න එක තමයි මේකෙදි වෙන්න ඕන. මෙතෙන්දී නම් බීට් එකක් හෝ විස්ක් එකක් පාවිච්චි කරනවට වඩා පහසුයි හැන්දක් හෝ ස්පැචුල එකක් පාවිච්චි කරනවා නම්. එහෙම නැත්නම් ග්ලව් එකක් පාවිච්චි කරලා අතින්ම මේක අනා ගන්නත් පුළුවන් රොටි අනනවා වගේ. මේ තියෙන්නේ අපේ cookie dough එක හදලා ඉවර වුණාට පස්සේ පේන විදිහ. ඔයාලට පේනවා ඇති මේක අතින් ඇල්ලුවට අතේ ගෑවෙන්නේ නැහැ. දැන් ඉතින් මේක parchment papers දෙකක් අතරට හෝ lunch sheet දෙකක් අතරට මේ විදිහට තියලා dough එක තුනී කරගෙන අපිට අවශ්‍ය හැඩ වලින් cookies කපාගෙන බේක් කරගන්න තමයි තියෙන්නේ. බේක් කරලා ඉවර වුණාට පස්සේ අපිට cookies ටික නිමෙන්න තියලා ඊට පස්සේ ඩෙකොරේට් කරන්න පටන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත cookies ටික සහ royal icing ටික. දැන් අපි මේ cookies ටික ඩෙකොරේට් කරන්නයි හදන්නේ. royal icing හදන රෙසිපි එක මම අන්තිම වීඩියෝ එකේදී කියලා දුන්නා. ඉතින් ඒක බැලුවේ නැත්නම් ඒකත් ගිහිල්ලා බලන්න. cookies ටික හදන විදිහ ඉතින් මේ වීඩියෝ එකෙත් කියලා දුන්නා. කලිනුත් වීඩියෝස් දෙකකම මම මේකට ගැලපෙන cookie එක හදාගන්න විදිහ කියලා දීලා තියෙනවා. ඉතින් මෙතනින් එහාට වීඩියෝ එක ගැන මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මම හිතනවා මේක බලාගෙන ඉඳලා පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියලා. cookie එකක් ඩෙකොරේට් කරනකොට දැනගන්න ඕන කරුණු ප්‍රධාන වශයෙන් කීපයයි තියෙන්නේ. මම ඒ ටික කියන්නම්. ඊට පස්සේ වීඩියෝ එකේ මම සාමාන්‍ය මියුසික් එකක් දාලා ප්ලේ වෙන්න දෙන්නම්. එතකොට ඔයාලට පුළුවන් වීඩියෝ එක බලාගෙන ඉඳලා අයිඩියා එකක් ගන්න මේ cookies ටික මම කොහොමද හදාගත්තේ කියන එක ගැන. ඉතින් මේකේ දැනගන්න ඕන කරුණු මොනවද කිව්වොත් ඉස්සෙල්ලාම අපි cookie එකේ මැදට icing ටික fill කරන්න කලින් වටේ outline එක ඇඳගත්තොත් අපිට ලේසියෙන්ම cookie එක fill කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි piping bag එකෙන් cookie එකට icing ටික fill කරගත්තට පස්සේ හිස් තැන් වගේ තියෙන තැන් වලට අපිට toothpick එකක් පාවිච්චි කරලා මේ icing එක spread කරගන්න පුළුවන්. ඊළඟ point එක තමයි icing ටික හොඳට cookie එක වටේටම spread කරගත්තට පස්සේ ඒක හොඳ ලස්සන finishing එකක් එන්න අපි හොඳට cookie එක පොල්ලන්න ඕන. ඒ වගේම පොඩක් tap කරන්න ඕන. එතකොට යා bubbles තියෙනවා නම් යනවා. ඒ වගේම ලස්සන මතු පිටක් අපිට cookie එකට ලබා ගන්න පුළුවන්. ඒ විදිහට cookie එක චුට්ටක් හොල්ලන එකෙන්. අන්තිම point එක තමයි cookie එකක් decorate කරනකොට layers විදිහට යනකොට අපිට ලස්සනට outcome එකක් ගන්න පුළුවන්. මේ cookie එකේ පළවෙනි layer එක වේලෙන කලින් ඊළඟ icing layers ටික දැම්මොත් ඒ කියන්නේ cookie එකේ icing layer එක වේලෙන කලින් designs දැම්මොත් එහෙම ඒ designs ටික cookie එකේ base layer එකත් එක්ක mix වෙලා අපිට අවශ්‍ය විදිහට designs ටික ගන්න බැරුව යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට mix කරලා දාන design උත් තියෙනවා. ඉතින් අද මම මේ කරන එකකවත් ඒ විදිහේ design නෙමෙයි තියෙන්නේ. ඉස්සලම cookie එක cover කරගෙන ඉවර වෙලා ඊට පස්සේ උඩින් යන simple design ටිකක් තමයි අද වීඩියෝ එකේදී මම කරන්නේ.
ඉතින් ඔයාටත් අයිසින් කලර්ස් එකිනෙක මික්ස් කරගන්න අවශ්‍ය නැත්නම් එක ලේයර් එකක් වේලුණාට පස්සේ ඊළඟ ලේයර් එක අයිසින් ලේයර් එකක් මේ බේස් අයිසින් ලේයර් එක වේලුණාට පස්සේ බේස් අයිසින් ලේයර් එක වේලුණාට පස්සේ ඔයාගේ ඩෙකොරේටින් පාර්ට් එක කරන්න පටන් ගන්න. හරි ප්‍රධාන වශයෙන් ඔන්න ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. හරි ඉතින් දැන් වීඩියෝ එක බලාගෙනම ඉන්න. ඔයාලට එතකොට තේරෙයි මේ ඩිසයින්ස් ටික මම හරියටම කොහොමද කරගත්තේ කියන එක ගැන.